අයිබෝවන් දවස් දෙකට උඩින් වීඩියෝ එකක් දැක්කා එල්බෝට් NPP ආණ්ඩුවේ 21ක් ඉන්නවනේ කැබිනට් එකේ ඔවුන් එක්කෙනෙක් මං හිතන්නේ සුනිල් හඳුන්නෙටි මාධ්‍ය ඉස්සරහට කියනවා රවුෆ් හකීම් කියන පළියට අපිට ඉස්රේල් කාරයෝන්ව තරහ කරගන්න බෑ උන් එක බිස්නස් කරන්න ඕන උන්ගේ සල්ලි ඕන උන් ලංකාවට එන්න ඕන එච්චර ඉක්මනට ඉස්රේල් කාරයෝන්ව අපිට තරහ කරගන්න බෑ මම මිස්ටර් සුනිල් හඳුන්නෙති මහත්තයට මතකන්ට කැමැති. අපි කිව්වනේ මහත්තයෝ ඊශ්‍රේල් කාරයෝන්ව තරහ කරගන්න ඊශ්‍රේල් කාරයෝ එක වෛර කරන්නයි කියලා. උන්ව එලවන්නයි කියලා. අපි කිව්වේ සල්ලි කියලා රට පාවල දෙන්න එපයි කියලා. ඒරෙන්ට වෙන මොකුත් අපි මේ NPP ආණ්ඩුවට කිව්වේ නෑ. අද NPP ආණ්ඩුවේ තත්ත්වය මොකද කියලා දන්නවද? හරියට ගණිකා යුක්තිය කරන මිනිස්සු ඉන්නෝනේ ඔන්න ඔයි තත්ත්වේ. ගණිකා යුක්තිය කරන මිනිස්සු කොහොමයි කියලා ඔයගොල්ලෝ දන්නවනේ. පොඩිද ලොකුද වයසද කළුද සුදුද දිගද මිටිද කොටද කියලා බලන්නේ. ඒගොල්ලන්ට ඕන සල්ලි ආරක්ෂාව බලන්නේ. තත්ත්වය බලන්නේ හොරාද මිනිමරුවද තිරිසනේද කුඩුකාරයද මංකොලකාරයද කියලා බලන්නේ. පේ ගානකට උන් එක්ක බුදියගෙන කියකරි හම්බ කරලා ඒගොල්ලන්ගේ එදා වැල ගනින්න එක තමයි ගණිකා යුක්තිය කියන්නේ. ඒ වගේ තත්ත්වය තමයි අද NPP ආණ්ඩුවටත් වෙලා තියෙන්නේ. ඒක තමයි අපිට කනගාටුයි. බෙදගත් විදියට ජීවත් වෙන්න පුළුවන් ජීවිතය අර ගණිකා යුක්තිය සිස්ටම් එකට ජීවත් වෙන්න NPP ආණ්ඩුව උත්සාහ ගන්නවනේ. ඒක තමයි අපි එපයි කියන්නේ. ඉස්රේල් කියන්නේ තිරිසන්. අපේ රට ඇතුලේ නීති විරෝධ ආගම් ස්ථානවල උන්ට ඕන විදිහට නටනවා. වීසා නෑ, ඉමිග්‍රේෂන් නෑ. එහෙම හිටියනම් අපේ ලංකාවට එක ලොකු පාඩුවක්. හැබැයි ඒ හැම දෙයකටම මොක්කො දීගෙන ඉනවා මිස්ටර් අනුරා. STF එකයි පොලිසියේ ආරක්ෂාවක් දීලා. එතකොට අපේ රටේ ආරක්ෂාවට අපේ රටේ වැදගත්කමට ගෞරවයට මෙලෝ වටිනාකමක් නැද්ද? ඒකනේ මං කිව්වේ NPP ආණ්ඩුවේ අද වෙන තත්ත්වය හරියට ගණිකා යුක්තිය තත්ත්වය. ඉල්ලන හැම එකටම දෙනවා. එන හැම එකටම උස්සනවා. බලන්නේ මොකෝද පොඩිද ලොකුද මිටිද කළුද සුදුද අඩුම ගානේ ඌට කෙලින් වෙනවද කියලාවත් බලන්නේ. ඒ වගේ තත්ත්වය තමයි අද NPP ආණ්ඩුවේ තත්ත්වය. කරුණා කරලා මේ රටේ මිනිස්සුන්ගේ විශ්වාසය කඩාකප්පල් කෙරුවට කමන්නේ. අඩුම ගානේ තමන්ගේ ගෞරවය හරි තියාගෙන ජීවත් වෙන්න බලනවා. හරිද? මේ මව්බිම පුංචි ලස්සන දූපත මේ ඉස්රේල් කාරයන්ට නොමිල පාවල දෙන්න බෑ. හැබැයි මේ විදිහටම තව ටික දවස් ගියොත් ওই පැලස්තීන වල අහිංසක මිනිස්සු අඬනවනේ. ඒ වගේ තත්ත්වය තමයි අපේ රටේ මිනිස්සුන්ටත් වෙන්නේ. එදාට ওই නාකේ හැත්තවල මං හිතන්නේ මේ ලෝකේ ජීවතුන් අතරත් නැතුව ඇති. කොහේ හරි සුසාන භූමියක හොඳට බුදි ඇති.